හැමෝටම හොඳින් ඉන්නව නේද? අදත් ඔයාලට වටිනා කියන වීඩියෝ එකක් අරගෙන ආවා. ඒ තමයි සෙන්කඩගල පුරවරයේ පාරිසරික උරුමය. උඩවත්ත කැලේ රාජකීය වනෝද්‍යානය. සුන්දරාප දිවයිනේ අවසන් රාජධානිය වන මහනුවර නගරයේ පාරිසරික හදවත උඩවත්ත කැලේ රාජකීය වන උයනයි. හෙක්ටයාර 104ක භූමි වපසරියක් පුරා පැතිරෙන සුන්දර වන පියස 1897 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් රක්ෂිත වනයක් ලෙස ප්‍රකාශ කරන ලද්දක්. මෙහි සුවිශේෂත්වය වනුයේ ඉංග්‍රීසින් නම් කළ පළමු වන රක්ෂිතය උඩවත්ත කැලය වීමයි. තවද මෙම රක්ෂිත වන ජීවී අභය භූමියක් ලෙස 1938 දී ප්‍රකාශ කරන ලදී. උඩවත්ත කැලය තුළ ශාක විශේෂ 405කට පමණ අයත් තුරුලතාවන් ඇතුළු පැළෑටි දක්නට ලැබෙනවා. ඒ අතර ආවේනික දුර්ලභ වඳ වී යන මෙන්ම ඖෂධීය වශයෙන් වැදගත්කම් දරන සංඛ්‍යාව ඉතා ඉහළයි. නැරඹුම් ස්ථානයක්ද මෙහි පිහිටා තිබෙනවා. මෙහි තුරු වියන නිරීක්ෂණයේදී වියන, උපවියන, බිම් ස්තරය වශයෙන් ප්‍රධාන වියන් ස්තර 3ක් හඳුනා ගැනීමට පුළුවන්. වියනේ උපවියනේ තුරු හිස් ඝනව හා එකිනෙකට යාව වැඩි ඇති බැවින් වනාන්තරය තුළට සූර්යාලෝකය පතිත වීම සීමාකාරී. ශාක විවිධත්වය, ඝනත්වය, රූපාකාරය, පැතිකඩ නිරීක්ෂණය සැලකිල්ලට ගැනීමේදී මෙම වනය තෙත් කලාපීය වනාන්තරයක ලක්ෂණ පෙන්නුම් කරනවා. චිත්ත විශුද්ධ ලෙන උඩවත්ත කැලේ පිහිටි විශාලතම ගල් ලෙනක් වනවා. වර්තමානයේදීද භාවනායෝගී භික්ෂුන් වහන්සේ නමක් මෙහි වැඩ සිටිනවා. ඉපැරණි පුස්වල අංක 1. කොඩිමලයට ආසන්නව පිහිටි උඩවත්ත කැලේ පැරණිතම හා විශාලතම පුස්වල මෙය. වසර 300ක් පමණ පැරණි. නා වනය. නා යනු ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂයක්. උඩවත්ත කැලේ තුළ නා ශාකය බහුල වශයෙන් පැතිර පවතින අතර මෙම ශාක 1926 දී මෙහි රෝපණය කරන ලද ඒවාය. යෝධ උණගස්. මෙම යෝධ උණගස් පඳුර මෙම වනෝද්‍යානය සඳහා විසිතුරු ශාකයක් ලෙස හඳුන්වා දී තිබෙනවා. මෙම ශාක මීටර් 35ක් පමණ උස යන අතර වටා ප්‍රමාණය සෙන්ටිමීටර් 35ක් පමණ වෙනවා. රජ පොකුණ. රජවරුන් ඇතුළු රජ පවුලේ සාමාජිකයන් දියකැලීම සඳහා යොදා ගන්නා ලද පොකුණක්. ආවේනික, දුර්ලභ හා වඳ වී යන කාණ්ඩයන්ගෙන් යුතු පක්ෂීන් 79ක්ද, ක්ෂීරපායින් 12ක්ද, සමනළුන් 74ක්ද, කටුසු වර්ග 4ක්ද, සර්ප විශේෂ 21ක්ද, කෘමීන්, කටුස්සන්, උභයජීවීන්, ගොළුබෙල්ලන්ද මෙහි දක්නට ලැබෙනවා.